කරන්න දෙයක් නැහැ මම. කාර් එක යන්න යන්න සයිඩ් කන්නාඩි වැදලා තියෙන අර ගේට්ටුව බලපන්. කාර් එක යනවා අම්මී. කාර් එක බායි. කාර් එක බායි කියලා කිව්වට ඒ මිනිස්සු එක්ක කොහොමද දරාගන්නේ නැද්ද? ඒ මිනිස්සු විතරක් නෙවෙයි ලංකාවේ මිනිස්සු මේ වෙලාවේ තමන් හම්බ කරගත්ත යාන වාහන ඉඩම් දොරවල් වතුරේ ගිලෙද්දින් ගහගෙන යද්දී මඩෙන් යට වෙද්දින් ඒ දේවල් කොහොම දරා ගන්නවද? ඇත්තටම මගේ රටේ මිනිස්සු පව් දෙයියනේ මේ වීඩියෝ දකින වාරයක් පාසා මගේ පපුව පිච්චිලා යනවා. ඇත්තටම සමහර කොල්ලෝ තමන්ගේ බයික් එක්ක තමන්ගේ කාර් එක ගිලිලා යට වෙලා යනවා. එහෙම මිනිස්සුන්ට හිතනවා ඇති අනේ මගේ වාහනේ නැති වෙලා මමත් නැති වුණා නම් හොඳයි කියලා. මොකද මේ මිනිස්සු ජීවිත කාලයක් දුක් විඳින්න නැති නේද ඒ වාහන ගන්න. තමන්ගේ ඉඩම් දොරවල් හම්බ කරගන්න. අපි වුණත් මේ පිටරටක ඇවිල්ලා කට්ට කන්නේ ලංකාවට එන්න තමන් ගෑයෙක් ඉන්න වාහනයක් ගන්න ඉඩම් දොරවල් හදා ගන්න ඒ හැමදේම වෙනුවෙන්. ඒ නිසා ඔයගොල්ලෝ මේ වෙලාවේ කාටවත් බයින්න එපා. ඒක මේ මිනිස්සුන්ගේ ජීවිතේ මේ මිනිස්සුන්ගේ වටිනාම වස්තුව වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ අපිට පුළුවන් විදියට හැමෝටම උදව් කරමු. එච්චරයි මට අන්තිමටම කියන්න තියෙන්නේ.